Hi guys, finally I'm back in 2026. Most important place, study table. Hi guys, finally I'm back in 2026. It's me Hera and this is Hera's Diary. ඔයාලට පොරොන්දනා වගේම 2026 අවුරුද්දේ මම මුලින්ම ගෙනාවේ ඔයාලට රූම් එක vlog එක. මේ vlog එක ගේන්න මම කොච්චර ඔයාලගෙන් බැනුම් ඇහුවද කියලා ඇත්තටම දන්නේ මායි මගේ ෆෝන් එකයි විතරයි. ඒ නිසා මම මේ ගානට රූම් එක හදලා නවත්තලා ඉතුරු ලස්සන කරන ටික ඔයාලත් එක්ක කරන්න ඉතුරු කරගත්තා. So I'm so excited. මම කියනවා නම් මේ රූම් එක vlog එක පටන් අරගෙන මම දැන් හරියටම කිව්වොත් මාස 3ක් විතර මාස 2ක් විතර වෙනවා. ඒ වුණාට මට පොඩි ප්‍රශ්න වගේක් ආවා ඔයාලට මතකයිනේ. ඒ වගේ මගේ බජට් එකට මම පොඩක් හිර වෙච්ච හින්දා ඒ වගේම සමහර දේවල් කරන්න ඇත්තටම අපේ ගෙදර අප්පච්චි ඉන්දිය නැති හින්දා දිගින් දිගටම මම පස්සට ගිය හින්දා තමයි මේ තත්තර මේක චුට්ටක් පස්සට ගියේ. හරිද? So in fact I have some excuses for sure. ඒ වුණාට ඔයාලා එකක්වත් ගණන් ගත්තේ නැහැ. Anyway, ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මගේ crop top එක. පේනවද දැන්? ලස්සන ඇති කියලා කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම කියනවා නම් මගේ මේ රූම් එක 2010 හරි 11 හරි මුලින්ම පේන්ට් කළා. මම ඒ දවස්වල මගේ හිච්චි මම ආස විදිහට අප්පච්චිට කියලා පේන්ට් කරලා ගත්තට පස්සේ මම A levels කරලා යුනිවර්සිටි යනකම් මුකුත්ම කරලා තිබ්බේ නෑ. මට ඒ දවස්වල එක ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි මම යුනිවර්සිටි එක ඉවර වෙලා ගෙදර ආවට පස්සේ මේ රූම් එකේ තිබ්බ දේවල් මට පොඩ්ඩක්වත් මැච් වෙන්නේ නැහැ වගේ හිතුණා. ඒ වගේම තමයි ඒකට ගොඩක් පාරණයි. පේන්ට් එක පවා වෙනස් වෙලා. ඊට පස්සේ තමයි මට හිතුනේ මේක වෙනස් කරා නම් හරි කියලා. රූම් එක කරද්දී මුලින්ම මම බැලුවා මොන ටයිප් එකකටද මම මේක හදන්නේ කියලා. ඊට පස්සේ Pinterest එකේ වගේ සර්ච් කරද්දී මෙන්න මේ වගේ ටයිප් වලට තමයි මට මුලින්ම හිත ගියේ මම ඒ වගේ විදිහට හදනවා කියලා. හැබැයි මට පොඩි ඉෂුව එකක් තිබ්බා. දැන් ගොඩක් අය ට්‍රෙන්ඩ් එකට white theme එකෙන් ගොඩක්ම කරන්නේ පිටරට vlogs එහෙම බලුවම එතන ගොඩක් ආසයි තමයි. හැමදේම white. ඒ වුණාට මට ගොඩක් furniture items තිබ්බා wooden ඒවා. ඒ වගේම තමයි ඒවට මොකක්ම හරි connection එකක් තියෙනවා. නිසා මට මේ ටික අයින් කරන්න ඕන උන්නේ නැහැ. ඊට පස්සේ මම හිතුවා ඒකත් එක්කම මට මේ wooden furniture වලින් 아무තු warm feeling එකක් එනවා. තනිකරම සුදු පාට theme එකෙන් white theme එකෙන් room එක හැදුවොත් මට පොඩි cold ගතියක් මම දන්නේ නැහැ. එක එක්කෙනාගේ තියෙන flavor එකනේ එක එක්කෙනාට feel වෙන හැටි. මට එහෙම හිතුණා. මට හිතුණා නිතරම wooden theme එකත් එක්ක යන්න දිනන හොඳයි කියලා. මට ඒකේ 아무තු warm feeling එකක් තියෙන නිසා. So yeah, ඉතින් ඒ හින්දා මම මේ දේවල් තියාගෙන ඉතුරු දේවලුත් ඒකට ගැලපෙන්න තමයි මැච් කරලා හැදුවේ. මම ඔයාලට පෙන්නන්නම් මුලින්ම මගේ රූම් එක තිබ්බ විදිහයි මේ තත්ත්වයට ගෙනාපු විදිහයි පෙන්නලා ඊට පස්සේ අපි අද ලස්සන කරන ටික කළා බලමු මගේ රූම් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ රූම් එක මුලින් තිබුණේ. මේක ගොඩක් පරණයි. ඔයාලට පේනවනේ මෙතන තියෙන දේවල් සමහර දේවල් දැන් අයින් වෙලා. හැබැයි කොහොම හරි මෙන්න මෙතන පැත්තෙන් තියෙන ලොකුම ලොකු පොත් කබඩ් එක මම අයින් කරන්න හදන්නේ. මොකද ඒ දවස්වල ගොඩාක් පොත් තිබුණාට දැන් ඉතින් අපිට පොත් නැහැනේ. ඉතින් මේක අපරාධය. ඒ වගේම තමයි මේක ටිකක් මලකඩ කාලා. ඒ නිසා මෙතන තියෙන මගේ ආසම කතා පොත් ටිකයි මගේ අනපනත් ටිකයි අරෙන්න ඉතුරු ටික ඒ ටික අරගෙන මම රැක් එක එළියට දාන්න තමයි හදන්නේ. එතකොට ලොකු ස්පේස් එකක් එනවා මගේ රූම් එකට. මේ තියෙන්නේ මගේ ෆේවරිට් ෆොටෝ කලෙක්ෂන් එක ඉස්කෝලේ යන කාලේ. මේ ළඟ ගෙදරක කන්ස්ට්‍රක්ෂන්ස් වගේක් වෙන නිසා සද්දෙයි. මේක ඇත්තටම මම මේ වෝල් එක විනාශ කරා. මෙතන මේ ඩබල් ටේප් වලින් ෆොටෝස් අලවලා ගලවලා ආයමත්. ඒ නිසා මම දැන් මේ ටික ක්ලීන් කරන්න හදන්නේ. මෙතන ඇත්තටම තියෙන්නේ ඉස්කෝලේ කාලේ කලෙක්ෂන් එකක් විතරයි. මේ මම A levels වලදී ෂෝට් hair එකත් එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලා අපි O levels ඉවර වෙලා bad memories මේ තියෙන ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ ට්‍රිප් ගිහිල්ලා යාළුවොත් එක්ක ගත්ත ෆොටෝස් ඒ වගේම මේ තියෙන අපි බෑන්ඩ් එකේ අන්තිම දවසේ අපි කරපු ෂූට් එක කට්ටියත් එක්ක මේ තියෙන මම BOC එකේ A levels වලින් පස්සේ ඉන්ටර්න්ෂිප් එකක් කරපු කාලේ ඒ වගේ ගොඩක් මෙමරිස් තියෙනවා මෙතන ක්‍රිකට් බෝඩ් එකේ මේ ටික සේරම මම අයින් කරන්න යන්නේ. මම උදේ නැගිට ගමන් ඉන්නේ. මම අතට යුනිවර්සිටි ගියාට පස්සේ අර පොලරොයිඩ් සයිස් එකට අර පොඩි ක්ලිප් ෆොටෝස් වගේක් ගත්තා ඇරෙන්න මම වෙන කිසිම එකක් ගත්තේ නැහැ. මොකද මට මේන්ටේන් කරන්න බැරි හින්දා මෙහෙ. මම දැන් මේ ටික සේරම අයින් කරන්න හදන්නේ මුලින්ම. මොකද වෝල්ස් ක්ලියර් කරන්න ඕනනේ අලුතෙන්ම පේන්ට් කරන්න. ඒ හින්දා ඒ වගේම තමයි මගේ ස්ටඩි ටේබල් එක ඉස්සරහා ඔයාලට පේන අර පොඩි මම අල්වලා තියෙන පෝස්ටර්ස් ටිකත් මම අයින් කරනවා.
ඒ සේරම ක්ලීන් කරලා තමයි මුලින්ම වැඩ පටන් ගන්න වෙන්නේ. Guys, don't ever use double tape on your walls. ඔයාලට literally පේනවා නේද මම කොච්චරනම් විනාශ කරගෙන ඉද කියලා මගේ walls ටික. ගන්න දෙයක් නැහැ. මට හිතෙනවා මට මේවා ටික wash off කරන්න වෙයි කියලා මේ තියෙන පාරවල් යවන්න මේවා කොහොම කරත් මේක යන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම මට හොඳ brush එකක් අරගෙන දැන් හොදන්න වෙනවා. ඔන්න අද අප්පච්චි ගෙදර එනකම් බලාගෙන ඉඳලා මම එයත් එක්ක මේ තීන්ත ගන්න යන තමයි හදන්නේ. රූම් එක පේන්ට් කරන්න යන්නේ. වැඩ වගේ තනියම ෆිලර් ගෑවට පස්සේ මට තේරුණා මේක හරිම අමාරු වැඩක් කියලා. ළමයි දවස් දෙකක් මං ඉඳි අතපය රිදිරිදි. ඒ නිසා හැමත් අප්පච්චි එනකම්ම බලන් ඉඳලා තමයි මම පේන්ට් එක කරගත්තේ. මොකද ෆිලර් ගෑවගේ නෙමෙයි පේන්ට් එක හරියට ලස්සනට ගන්න ඕනේ. නැත්තම් නිකන් ගොම ගෑවගේ තමයි තියෙන්නේ. ඒ නිසා මේ පාර නිවඩුවට අප්පච්චිට එන්න ටික කාලයක් ගිය නිසා ඒකටත් මට මාර දවසක් බලාගෙන ඉන්න වුණා පේන්ට් එකේ වැඩ ඉවර කරගන්න. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ මේ වැඩ ටික හැමදාම පස්සෙන් පස්සට ගියේ. ඔන්න දිට්ට සේරම ඉවරුණාට පස්සේ තමයි මම ආසාවෙන් බලාගෙන ඉඳපු මගේ වෝල් බුක් ට්‍රැක් එක මට ආවේ. මොකද මේක ගොඩක් පරක් වුණා. මම ඕඩර් කරලා මට ඕන විදිහට හදපු නිසා අන්තිමටම ඒ වගේම තමයි මම මේ රැක්ස් මේ ඇටච් කරද්දි මම අර හෝල්ඩර්ස් පේනවට කැමති නැති නිසා මට මේ දෙක මම හිතුවට වඩා ටිකක් පළල වැඩි මහත පාටයි. ඒ වුණාට ඉතින් මෙහෙම හදන්න නැතුව යාළුවා කිව්වා මට එහෙම බෑ වෝල් එකට ඇටච් කරන්න. ඒ නිසා I thought it's okay. මගේ රූම් එකේ කියන්නේ ස්ටඩි ටේබල් එකේ රූම් කලර් එකටයි ඒකේ උඩ තියෙන බඩු වලට ගැලපෙන්න මම මෙතන මේ පොඩි වෝල් රැක්ස් දෙක මේ කලර් එකෙන් තමයි ඕඩර් කරේ. ඔයාලට මේ පිටිපස්සෙන් පේන වෝල් රැක් එක ඔයාලා කලින් vlog එකේදී දැක්ක නේද? මොකද මම ඒක උස්ස දිග පළල සේරම මට ඕන විදිහට තමයි ඕඩර් කරේ. ඒ කියන්නේ මට ඕන මිමි වලින්. මොකද මට තියෙන දැන් පොත් ටිකයි ඔයාලට පේනවා ඇති. නිසා ඊට වඩා ගොඩක් ලොකු එකක් හදලා වැඩක් නැහැ. ඒකට හිස් ගතිය තියෙන නිසා මම ඒ සයිස් එකෙන් ඕඩර් කරේ. ඒ නිසා මම ඒක වෝල් එකට ඇටච් කරුවා. පොට් ටික තියලා බැලුවාට මෙතන මේ ටික තියන්න සෙට් වෙනවද කියලා. it perfectly fits. ඒ හින්දා මම ඒක තමයි ඔයාලා කලින් vlog එකේ චුට්ටක් පැත්තෙන් දැක්කේ. ඒ වගේම තමයි එතන පුටුව උඩ ඩාර්ක් තීම් එකෙන් තියෙන හින්දා තමයි මම මේකත් ඒ කලර් එකෙන් ගත්තේ. ඒ නිසා එතන ඒ වෝල් බුක් රැක් එකේ කලර් එකයි මෙතන මගේ ස්ටඩි ටේබල් එකේ තියෙන වෝල් රැක් එකේ කලර් එකයි ඒ දෙක වෙනස්. කොහොම කරත් මගේ වුඩන් මැටීරියල් තියෙන දේවල් උනත් රූම් එකේ හැම එකම එකම කලර් එකෙන් නෑ. මොකද කන්සෙප්ට් එකට තෝරලා ගත්තේ මේ කලර් ගත්තේ වනේ. දැනට රූම් එක තියෙන මෙන්න මේ විදිහට. තාම මම අස් කරලා නැහැ. අර තිබ්බ දේවලුත් මම පල්ලෙහාට ගත්තා. ඒ වගේම තව අන්බොක්ස් කරන්න මම ඕඩර් කරපු කීපෙකුත් තියෙනවා. බෙඩ් එක, ඒ වගේම ස්ටඩි ටේබල් එක.
රූම් එකේ මොනවද කිව්වොත් අපිට ඇත්තටම දැන් ඉතුරුලා තියෙන කරන්න අපිට මේ මගේ චූටි කන්නඩි මේසේ ළඟ පොඩි ඩෙකරම් මේ තියෙනවා මම ගත්ත පොඩි සයිඩ් ටේබල් එකක් අපිට ඒක අන්පැක් කරලා බලන්න වෙනවා මේක ඇත්තටම කන්නඩි මේසේ අපේ අම්මට බර්ත්ඩේ එකට හරි කොයි එකකට හරි නැත්නම් මොකක් හරි හයස් මාක්ස් වලට හරි අන්න එහෙම දුන්නේ ඒ නිසා මේක ගොඩක් චූටි වුණත් මේක ගොඩක් පරණ වුණත් මම මේවා අයින් කරන්නේ නැහැ මම ඒ වගේ දේවල් මට හිතෙන්නේ නැහැ අනේ අයින් කරන්න කොච්චර පරණ වුණත් අර මගේ පර්ස් එක වගේ තමයි ඔයාලට තේරෙන්නේ නැති දැන් මගේ මට හිතෙනවා නිකන් මගේ පර්සනැලිටි එක ටික ටික එක්ස්පෝස් වෙනවා කියලා මේ බ්ලොග්ස් වලින් ඊට පස්සේ අපිට තියෙනවා තව මේ බොත් ටික සේරම මෙන්න මේ වෝල් රැක් එකේ ලස්සනට තියන්න ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ඕඩර් කරා අපි ඒකත් බලමු මෙන්න මේ වෝල් එක නම් මට නිකන් අතරින්න හිතෙන්නෙම නැහැ මේ සුදු තනි ප්ලේන් වෝල්ස් මට පේන්න බෑ මොනවා හරි එකේ අලවන්නමයි හිතෙන්නේ ඊට පස්සේ ඇඳ අපිට ඇඳේ නම් කරන්න දෙයක් නැහැ ඒ වුණාට මට බෙඩ් ෂීට් එක ආයෙමත් චේන්ජ් කරන්න හිතෙනවා මොකද මේ රෝස පාටට වඩා මට හිතෙනවා කහ පාට එක ගොඩක් මැචින් කියලා මට අයිඩියා එකක් නැහැ කොහෙන්ද පටන් ගන්න කියලා මට පොඩි පොඩි ඩෙකරේෂන් ඒ කියන්නේ අයිඩියාස් ටිකක් තියෙනවා ඒ ටික අපි කරලා බලමු රූම් එකට මැච් වෙයිද කියලා නැති වුණොත් අපි ආයෙ චේන්ජ් කරමු අපි මුලින්ම පටන් ගමු the most important place ස්ටඩි ටේබල් එකෙන් අපි ස්ටඩි ටේබල් එකේ ඉඳන් හැමීට ඩෙකරේට් කරගෙන ගිහින් බලමු ලස්සනට තියෙයිද කියලා ටේබල් මැට් එකේ පෑන් ඉරියෙම හොඳටම මම වැඩ කරන නිසා ඒ නිසා අපි මේක හොදන්න දාලා දැනට අලුත් එකක් දාමු. මේ වගේම තව එකක් ඇති. ඉතුරුලා තියෙන්නේ මෙන්න මේක මගේ වෝල් බුක් රැක් එක. ඒකේ මම හිතුවා උඩටම මෙන්න මෙයාලම දාන්න ආරට මෙයාලා මතකයි නේද? මේගොල්ලෝ තමයි මගේ ආරට මතකද යුනිවර්සිටියේ ඉන්න කාලේ මේගොල්ලෝ මගේ ළඟින් මේ විතරම මගේ ස්ටඩි ටේබල් එක. මම මෙයාලට ඇත්තටම ගොඩක් කැමතියි. අර යාලා හැමෝම අදියා බලන් ඉන්නකොට මට නිකන් මම තනි නෑ වගේ ෆීලින් එකක් එනවා. මම මේකට මාර ආසයි වුණාට මට දැන් මේ රූම් එකේ මෙයාලා ගොඩක් ළඟින් තියාගන්න විදියක් තැනක් නැහැ. ඒ නිසා අපි යාලා මෙතන උඩටම දාමු. මොකද මේක ගොඩක් උස නිසා ඉඩ මදි වෙනවා නැත්තම්. Another fair relationship
Guess it's bad to situationships till this whole dying soul feels half alive. I've looked for opportunity from East LA to Tennessee, and I hope it comes by 2025. There's a four-way stop on a one-way road, and that 210 view never felt like home. If this is truly meant for me, why the hell am I still out here waiting? Don't know why the city lights don't shine on me. Break my back and grind my teeth for a paycheck. It's all I'm meant to be, just stuck in the in-between. Now finally it's unboxing time. අපිට දැන් තියෙනවා දේවල් කීපයක් unbox කරන්න. ඔයාලා හිතන්න මම කොහොමද මෙච්චර දවසක් මේවා unbox නොකර ගෙදර තියාගෙන ඉඳී කියලා. හැබැයි ඇත්තටම අද වීඩියෝ එක මම ගත්තේ. ඒ කියන්නේ මෙච්චර දවසක් ගැන මට පරක් වුණේ. අන්න අරක ඒක ආවේ ඊයේ. ඊයේ තමයි ඒක මට ආවේ. ඒ නිසා අපි රීඩින් ටේබල් එක කියන්නේ රීඩින් කෝනර් එකේ මගේ වැඩ ඉවර කරන්න අපි මුලින්ම මෙන්න මේ ලොකු දේ අන්බොක්ස් කරලා බලමු. එක කොලයක් ගැලවිලා. ඇත්තටම තව දෙයක් තියෙනවා මේකට ඇඩ් කරන්න. ඒක මම ඔයාලට රෑට පෙන්නන්නම්. මොකද ඒක දැන් පෙන්නලා වැඩක් නැහැ. ඒක රෑට තමයි ලස්සන. රෑට පේනව නේද මගේ කන්නඩි මේසෙකට ගොඩාක් දේවල් තියෙනවා. ඒනට මම ආස නැහැ. මොකද එතන එතකොට ක්ලීන් කරන්න බෑ. නිතරම දූවිලි එනවා. ඒ වෙනුවෙන් තමයි මම මෙන්න මේ පොඩි රැක් එක ඕඩර් කරේ. මේක ප්ලාස්ටික් එකක්. හැබැයි මේක ලස්සනට කියුට් එකට පෙරෙච්ච නිසා මම බැලුවා මේක අන්බොක්ස් කරලා බලමු කොහොමද කියලා. Oh, hello, Papa. So sweet like a lemonade. Took time making you the minute maid. We can do something new, let me innovate. We can take it slow like we in the rain. So sweet like a lemonade. Took time making you the minute maid. We can do something new, let me innovate. Take it slow like we in the rain. Thought I could run away. Your smile made me wanna stay. Come with me, we can make a way. Give me time, let me demonstrate. Want you over, want you closer. Let me love you like I'm supposed to. Any struggle, make it over. Just remember what I told you. අපිට තව ෂූට් දේවල් ටිකක් තමයි ඉතුරුලා තියෙන්නේ රූම් එක ඉවර කරන්න. මම දැන් රත්තු වෙලා මොකද රස්නේ. දැන් 11 මාර දැම්මම මහන්සි වෙනවා. මම දැන් නවත්තන්නේ නැහැ. දැන් අපිට මෙන්න මේ දෙක තමයි ඉතුරුලා තියෙන්නේ. ඇත්තටම මම මේකට රැවටුණා. හරිද? මේක මම AliExpress එකෙන් කාලයකට කලින් ඕඩර් කරේ. මම හිතුවේ මේවා මීට වඩා ලොකුයි කියලා. මෙයා වෝල් දෙක ස්ටිකර්ස් නෙමෙයි කාඩ්ස් වගේ. මම මේවා අඩුවතරම 4.6 කිලෝවත් හිතාගෙන ඉඳී මේවා හරිම පොඩි. මම දැන් ඒවා පිටිපස්සට ඩබල් ටේප් පොඩ්ඩක් චූටි කෑලි. මොකද මේ වැරදි තැවල ඉගෙන ගන්න එපා. ඉතින් ගිය පාර දැක්කනේ ඔයගොල්ලෝ දැන් මම උලින්ම මගේ රූම් එකේ තිබ්බ හැටි. ඒ නිසා ඒක නැතුව අලවන්න බෑ. ඉතින් මේක ගාන කමයි. මෙතන 25ක් තියෙනවා. ඔයාලට මම කලින් කිව්වා වගේ මේ පිටිපස්සෙන් තියෙන වෝල් එක වුණා මෙහෙම තියන්න හිතෙන්නේ නැති නිසා අපිට ඒක තියෙනවා. ඒ වගේම අපිට මේක තියෙනවා. මේක 2 meters. අපි මෙතනින් මොකක් හරි කරන්න හදමු. පිසා කොට එකේ තියෙද්දි දැන් අන්තිමට ඒ වගේම අන්තිම මගේ මෙමරිස් ටික. ඒක මම තවදුරටත් මම බිත්ති විනාශ කරන්නේ නැහැ කියලා හිතපු නිසා මම හිතුවා මේක මගේ කබඩ් එකේ අලවනවා කියලා. I've learned that there's an art to changing, that I'm the potter and the clay, I'm the canvas and the painter, the marble that I sculpt away. Every stroke of a brush, every finger's touch is a rosy cheek of a love-struck flush, is a sunburned wing of a heartbreak crush, is a rush, feel the rush. You're a painting free to color.
කලින්ම ටික ඩබල් ටේප් කරා. දැන් තියෙන්නේ මෙන්න මෙතන පේස්ට් කරන්න. Masterpieces take a lifetime. And patience is a peerless craft. It's wonderful, it's beautiful. You know who you were a year ago. Oh, paint your portrait as you grow. Every stroke of a brush, every finger's touch is a rosy cheek of a love-struck flush. Is a sunburned wing of a heartbreak crush. Is a rush, feel the rush. කරන්ට්ස් දාන්න යන්නේ. මම ලොකු රෙදි රැකයක් ගත්තේ නැහැ. මොකද අපි කොහොමදවත් එළිය රෙදි තියන්නේ නැහැ. මොකද ඩස්ට් එක අල්ලනවනේ. එතකොට ඒ වෙලේට ඇඳගෙන යන්න බෑ. ඒ නිසා තමයි මේ පොඩි සයිඩ් රැකයක් විතරක් මම ඇඩ් කළේ. ඕකේ අපිට දැන් ඉතුරුලා තියෙන අන්තිම වැඩේ ඒ තමයි බෑග්ස්. දැන් කේක ජොලි බෑග් තියෙනවා. මගේ යාළුවන්ගෙන් gift විදියට හම්බෙච්ච මම ගත්තේවා. මේක යාළුවෙක්ගෙන් gift එකක් විදියට හම්බුනේ. මේක යාළුවෙක්ගෙන් gift එකක් විදියට හම්බුනේ. මේක නම් මම AliExpress එකෙන් ගත්තේ. ඔයාලා මතක ඇති මම හිතන්නේ මගේ පළවෙනි වීඩියෝ එක හරි දෙවෙනි වීඩියෝ එක හරි මගේ channel එකේ මම හිතන්නේ ඒක. මේක මගේ යාළුවෙක්ගෙන් හම්බුනේ gift එකක් විදියට. මේක අපේ අම්මා මට අරන් දුන්නේ. මේක මගේ හිමාලලා මගේ ඒ කියන්නේ අපි යුනිවර්සිටි ගිහිල්ලා මගේ මුලින්ම ආපු බර්ත්ඩේ එකට 22 වෙනි බර්ත්ඩේ එක හරි 23 වෙනි බර්ත්ඩේ එකට හරි තමයි 22 වෙන්න ඕන. මේ බෑග් එක දුන්නේ. මේ බෑග් එකත් එක්ක යාළුවා තමයි ස්ලිපර්ස් දෙකකුත් දුන්නා. So yeah. දැන් අපිට ඉතරලා තියෙන්නේ ෆයිනල් ලුක් එක රූම් එකේ බලන එක. ඇත්තටම උඩට මොරම් බඩගිනි මම උදේට කාලත් නැහැ. ඒ වුණාට මට වෙඩික් කරාට පස්සේ රූම් එක කොහමද ඉදි කියලා බලන්න ආසාව තිබ්බ හින්දා තමයි මම මෙච්චර ලයිව්ස් එකකින් ඉන්නේ. දැන් වැඩි ඉවරයි. මම ඔයාලට රෑට වෙන්නනම් රෑට කොහොමද කියලා රූම් එකේ එක වෙනම ඩිෆරන්ට් තීම් එකක්. මොකද මම අර ලෝ ලයිට්ස් වලට කැමති නිසා ඒ කියන්නේ ලොකු ලයිට්ස් දාන්න කැමති නැති නිසා මම ගොඩක් පොඩි ලයිට්ස් ඇඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර ෆේක් ලීව්ස් ගන්නකොටත් මම බල්බ් එක තියෙන එක තමයි ගත්තේ. ඒ වගේම පොඩි තව මිනි ලයිට්ස් මගේ ළඟ තියෙනනේ. ඒ වගේ දේවල් තැන් තැන් වලට මම ලොකේට් කරලා තියෙන්නේ. අපි රෑට බලමු කොහොමද රෑට ලුක් එක කියලා. අර රීඩින් කෝන් එකටත් එල් ලයිට් එකක් ඇඩ් කරන්න තියෙනවා. ඒක මම රෑට පෙන්නන්න. දැන් වැඩක් නැති නිසා පෙන්නන්න. අපි දැන් බලමු මගේ රූම් එකේ ෆයිනල් ලුක් එක දැනට තියෙන විදිහට කොහොමද කියලා. මෙන්න මේක තමයි මම ඔයාලට කියපු මගේ රීඩින් කෝන් එකට ඇඩ් කරන්න තියෙන ලයිට් එක. ඇත්තටම මේක ලයිට් එකක් නෙමෙයි ළමයි. මේක ක්‍රියේටිව් විෂුවලයිසේෂන් ලැම්ප් එකක්. ඒ කියන්නේ ඔයාලට විෂුවලයිස් කරන්න ඕන දේවල් ලියලා චේන්ජ් කර තියාගන්න පුළුවන් විදිහේ ලැම්ප් එකක් තමයි මේක. මේක ලස්සනයි. ඒ වුණාට මම හිතුවට වඩා මේකේ ග්ලාස් එක නම් වෙනස්. මම හිතුවේ ග්ලාස් ලුක් එකක් තියෙයි කියලා. ඒ වුණාට මේකේ පොඩි සර්ෆේස් එකක් තියෙනවා.
මගේ ස්ටඩි ටේබල් එකට තවත් දේවල් ඇඩ් කරන්න ඉඩක් නැති නිසා දැනට මත් උතන ලැම්ප් එකක් තියෙන නිසා මම හිතුවා මේක රීඩින් කෝන් එකට ඇඩ් කරන්න කියලා. එතකොට මට to do list එකක් වුණත් මේකට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මට daily achievement එහෙම නැත්නම් goal එකක් හරි ඇඩ් කරලා තියන්න පුළුවන් මේකට. ඇත්තටම මම දන්නේ ඇයි මගේ ඇස්සරට පේන ලුක් එක මේ බ්ලොග් එකට මට ගන්න බැරි කියලා. ඒ කියන්නේ වීඩියෝ එකට මේ ලයිට්ස් වල ට්‍රූ කලර් එක එන්නේ නැහැ. මීට වඩා මාරම ලස්සනයි ළමයි රූම් එක රැට ඉන්නකොට මට මාරම සතුටුයි. ඇත්තටම මගේ ඩ්‍රීම් රූම් එක මට හදාගන්න පුළුවන් වෙච්ච එකට. ඒක හරිම කෝසි ෆීලින් එකක් තියෙන රැට මේ රූම් එකේ. මම ඇත්තටම කොච්චර එක්සයිට් වෙලා ඉඳියත් මම පොඩි බයක් හිතේ තියාගෙන ඉඳියේ. මොකද මම අර ට්‍රෙන්ඩි කන්සෙප්ට් එකක් එහෙම්මම ඇඩොප්ට් කරන්නේ නැතුව මම ආස දේවල් එක මික්ස් කර වෙනස් විදිහකට කරන නිසා අන්තිමටම මේ සේරගම කම්බයින් එක මොන විදිහට තියෙයිද කියලා මට ෂුවර් එකක් තිබ්බේ නෑනේ. But I have to say I am so satisfied with the final result. I always wanted to make a space which I can call as my place, which is so comply with my desires. And I finally made it. ඉතින් ඔයාලා මගේ රූම් එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ ලස්සන රූම් එකේ ඉඳගෙන මම ඔයාලට ඉස්සරහට දිගටම ලස්සන vlogs ගේන්නම්. ඒ නිසා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.